දීපානි වටා ඇති ලෝකය අඳුරුවන විට ඇයට වයස අවුරුදු 12ක්. ඇගේ ජීවිතයේ මෘදු නැංගුරුම වූ ඇගේ මව හදිසි අසනීපයකින් පසු මිය ගියා. කොළඹ ඔවුන්ගේ මහා මන්දිරයේ කීරි කරඬු කොරිඩෝව හරහා දෝංකාර දෙන නිශ්ශබ්දතාවයක් ඇති කළා. ඔහුගේ ව්‍යාපාර කටයුතු නිසා ඉතා කාර්යබහුල වූ ඔහු තම දියණියගේ රැකවරණයට දශක ගණනාවක අත්දැකීම් ඇති 50 ගණන් වල අගභාගයේ සිටි කාන්තාවක් වන සුමනා සේවයට ගත්තා. ඉතා මෘදු ලෙස කතා කරන කාන්තාවක් වන සුමනා දීපානිව ඉතා හොඳින් රැකබලා ගත්තා. දීපානි කොළඹ කීර්තිමත් බාලිකා පාසලකට ගිය අතර එහිදී ඇය ඉතා බුද්ධිමත් ලෙස ඇගේ අධ්‍යාපන කටයුතු කළ අතර පාසලේ ක්‍රීඩා සඳහාද සමබරව සහභාගී වුණා. සුමනාද සෑම විටම ඇය සමග සිටිමින් ඇයට මඟ පෙන්වමින් නිදි නැති රාත්‍රීන් වලදී ඇයව සනසවමින් ඇයට කිසිදා තනිකමක් දැනෙන්නේ නැති බව සාතික කළා. කාලයක් සමග ඇය රැකබලා ගන්නෙකුට වඩා වැඩි සමීපකමක් ඔවුන් අතර ඇති වුණා. වයස අවුරුදු 18 වන විට දීපානි උසස් පෙළ විශිෂ්ට ලෙස සම්පූර්ණ කර ගණක අධිකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හැදෑරීමට පටන් ගත්තා. ඇගේ පියා ඇය ගැන ඉතා ආඩම්බර වූ අතර ඇගේ සාර්ථකත්වය සැමරීමට සියලු කටයුතු සැලසුම් කරා. ඉර නම නැවතත් ඇයට පහර දුන්නා. ඇය දේශන ශාලාවක දේශනයකට සහභාගී වී සිටින මොහොතක හදිසියේ ඇගේ දුරකථනය නාද වුණා. අනෙක් කෙළවරේ වෙවුලන හඬකින් සුමනා ඇගේ පියා හදිසි අසනීප වී රෝහලට ඇතුළත් කර ඇති බව දැනුවා. දීපානි වහා රෝහල වෙත ගිය අතර ඒ වෙනකොටත් ඔහුව හදිසි ශල්‍යකර්මයකට ගෙන ගොස් තිබුණා. නමුත් දා හවස් වන විට ඔහු ජීවිතයෙන් සමුගෙන ඇති බව දැනගන්නට ලැබුණා. ඊළඟ දින කිහිපය අවමංගල චාරිත්‍ර වාරිත්‍ර සහ එම කටයුතු සඳහා කිවි ගියා. පැමිණි සිට පිරිස ඔවුන්ගේ බලවත් ශෝකය ප්‍රකාශ කර අවසානයේ නික්ම ගියා. සියල්ල දීපානිට සිහිනයක් මෙන් වූ අතර අවසානයේදී සෙවණැල්ලක් මෙන් ඇය අසල රැඳී සිටි එකම හුරු පුරුදු පුද්ගලයා සුමනා බවට පත් වුණා. දීපානි පවුලේ එකම දරුවා වූ හේයින් ඇයට වෙනත් සහෝදර සහෝදරියන් සිටියේ නැහැ. තවද ජීවතුන් අතර සිටි ඇගේ එකම මාමා බොහෝ කලකට පෙර එක්සත් ජනපදයේ පදිංචි වී සිටි හේයින් වෙනත් ළඟම ඥාතීන් සිටියේ නැහැ. ඇගේ නිවස කිසිදා නොවූ තරම් හිස් බවක් ඇයට දැනුණා. දීපානි සුමනා වෙත දැඩි ලෙස නැඹුරු වූයේ ඇගේ පැමිණීම ගැන කෘතඥ වෙමින්. මෙසේ ටික කලක් ගත වූ අතර දීපානි ටිකෙන් ටික සාමාන්‍ය තත්ත්වයට පත් වුණා. දීපානිගේ මව නැති වුණාට පස්සේ ඇගේ පියා කාර්යබහුල කෙනෙක් වූ හේයින් දීපානිගේ දිනපතා වියදම සඳහා මුදල් ලබා දීම ආයතනයේ මූල්‍ය කළමනාකාරතුමියට බාර දී තිබුණා. ඇයට ඇගේ වියදම් සඳහා මුදල් අවශ්‍ය වූ විට දීපානි ඇයට ඉල්ලීමක් යවන අතර ඇය වහාම එය සකස් කිරීමට පුරුදුව සිටියා. දීපානිගේ පියාගේ අභාවයෙන් පසුවත් ඒ එසේම සිදු වූ අතර සුමනාගේ සහ බංගලාවේ වැඩට හිටපු සියලුම දෙනාගේ මාස් පඩියද නියමිත වේලාවට ඇය විසින් ගෙව්වා. ඉතා දුරදිග බලා වැඩ කරන්නෙකු ඇගේ පියා හදිසි අවස්ථාවකදී කළ යුතු සෑම දෙයක් පිළිබඳවම සැලසුම් කර තිබුණා. දිනක් සුමනා දීපානිට යෝජනාවක් කළා. පුතේ,
දැන් මේ විශාල නිවසේ ඔයයි මමයි විතරයි තනියම ඉන්නේ. මොකක් හරි හදිස්සියකට විශ්වාසවන්ත පිරිමියෙක් ගෙදර ඉන්න එක හොඳයි නේද? මට පුළුවන් මගේ පුතාට ඔහුගේ බිරිඳත් එක්ක ඇවිත් ටික දවසක් මෙහි නැවතිලා ඉන්න කියන්නේ. අපිට ඒගොල්ලන්ට පිටිපස්සේ තියෙන ස්ටෝරු කාමරේ ඉන්න කියන්නත් පුළුවන්. දීපානි ඒ අදහසට කැමති වුණා. සුමනාගේ පුත් රෝහණ වයස අවුරුදු 32ක් වූ අයෙක්. ඔහුගේ බිරිඳ මනෝරි වයස අවුරුදු 30ක් වූ අතර ඇය කලාතුරකින් සිනාසුන් කෙනෙක්. දීපානි උදේට විශ්වවිද්‍යාලයට ගිය පසු නැවත ගෙදර ආවේ හවස 5 විතර. රෝහණ පුද්ගලික ආයතනයක සේවය කළ අතර සමහර දිනවල රාත්‍රීවල දෙමුරයකටත් ගියා. මෙසේ ටික දිනක් ගත වූ අතර ක්‍රමක්‍රමයෙන් සමහර දේවල් වෙනස් වීමට පටන් ගත්තා. වෙනද දීපානිට ඉතා සංසුන්ව කතා කරපු රෝහණගේ ස්වරයේ වෙනසක් තිබුණා. මෙය දීපානිට වඩා හොඳින් දුටුවේ රියදුරු නිලන්ත සහ උයන් පල්ලා වූ සෝමසිරි. බොහෝ විට ඔවුන් මේ පිළිබඳව ටිකක් කනස්සල්ලෙන් තමයි හිටියේ. හැබැයි ඒ පිළිබඳව රෝහණගෙන් ප්‍රශ්න කිරීමට ඔවුන් බය වුණා. මොකද ඔවුන් දැන සිටියා සුමනා ඔවුන් ගැනත් වැකිසෝදසියෙන් ඉන්න බව. දීපානි විශ්වවිද්‍යාලයට යන අතරතුරදී නිලන්ත දීපානිට කියා සිටියා. මිස් මට සමා වෙන්න. නමුත් මට රෝහණ ගැන පොඩි සැකයක් තියෙනවා. එයා මුලදී ආවා වගේ නෙමෙයි. ඔවුන් එතනම ඔබේ පියාගේ ලිපගොනු බලනවා. සුමන මිසුත් කලින් හිටියා වගේ නම් නෙමෙයි. මැඩම් ටිකක් සෝදිසියෙන් හිටියොත් නම් හොඳයි. මුලදී දීපානි එය වැඩියෙක් ගණන් ගත්තේ නෑ. මොකද ඇය සුමනාව ගොඩාක් විශ්වාස කළා. නමුත් ඇය ටිකක් කල්පනාවෙන් සිටි අතර අකුළු දමා ඇති ලාච්චු විවෘත කර ඇති බව, සමහර ලේඛන මාරු කර ඇති බව ඇයට දැනුණා. උපාධි ප්‍රදානෝත්සවයේ අවසාන විභාගයට සූදානම් වෙමින් සිටි අතර ඉගෙනීමේ කටයුතු වල දීපානි නියැලී සිටියා. සමහර දිනවල ඇයගේ පාඩම් කටයුතු සඳහා මිතුරියකගේ ගෙදරකට ගිය අතර සමහර දිනවල ඇය නිවසේ සිට පාඩම් කටයුතු කළා. දිනක් දීපානි ගෙදර සිටින විට සුමනා තේ කෝප්පයක් රැගෙන ළඟට ආවා. ඇය දීපානි දෙස බලා පැවසුවේ දීපානි ඉගෙනීමේ කටයුතු වල නියැලී සිටින නිසා ඇගේ ව්‍යාපාර කටයුතු සඳහා කැපකිරීමට ඇයට කාලයක් නොමැති බවත්, ඒ නිසා එහි සිදුවන්නේ කුමක්දැයි අපි නොදන්නා බවත්ය. ඉතින් ඔයාට පුළුවන්නේ රෝහණව සමාගමේ ප්‍රධාන කාර්යාලයට ගෙනගිහිල්ලා කාර්ය මණ්ඩලයට හඳුන්වලා දෙන්න. එතකොට අපිට විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් සමාගම ඇතුලේ ඉන්නවා. ඒ දේවල් හරියටම අපිට දැනගන්නත් පුළුවන්. සුමනා කිව්වා. ඒ වෙනකොට දීපානි යම් දුරකට තේරිලා තිබුණා සුමනාගේ අරමුණ. ඒ වගේම ඇයට වැටහුණා සුමනාගේ අනවශ්‍ය මැදිහත්වීම් නැවැත්විය යුතු බව. එම නිසා ඇය සුමනාට කිව්වා, සුමන, ඔයාට අදාළ නැති ඒවට ඇඟිලි ගහන්න එපා. මගේ තාත්තගේ ව්‍යාපාර කටයුතු මම බලා ගන්නම්. එදා දීපානි ටිකක් රෑ වෙනකම් පාඩම් කළා. වතුර එකක් බොන්න කෑම කාමරයට ගියේ මෙන්න මේ වෙලාවේ. ඊට එහා කාමරයක සුමනා සහ රෝහණ පොඩි කතා බහක යෙදී තිබුණා. සුමනා කියා සිටියේ අපි කරන දෙයක් ඉක්මනට කරන්න ඕනේ. මේක තාම පොඩි. අපි හරියට කළොත් මේ ඔක්කොම අපේ. මේ සෝ දීපානි ගොඩක් කලබල වුණා. හිතුවට වඩා වැඩි දරුණු බව දීපානිට තේරුණා. එදා රෑ දීපානිට නිින්ද ගියේ නැහැ. තම කාමරයේ දොරත් හොඳට ලොක් කරගත්තා. පහෝදා උදෑසනම ඇය තම පියාගේ පැරණි මිතුරෙකු වන නීතිඥ පෙරේරා මහතා හමුවන්න ගියා. ඇය ඔහුට සිදුවී ඇති සියල්ල විස්තර කළා. මේ සියල්ල අසා සිටි ඔහු කිසි දෙයකට බය වෙන්න එපා දුව. ඔයාගේ තාත්තා ගොඩාක් දුරදිග හිටලා වැඩ කරපු සූක්ෂම මිනිසෙක්. ඔහු දූවිලි සහිත ගුණයක් එළියටගෙන ඇය ඉදිරියේ විවෘත කළා.
ඔයාගේ තාත්තා ලිපි ලේඛන සියල්ල මගේ බාරයේ තියලා තියෙන්නේ. ඒක නිසා ඔයාගේ ගෙදර කොච්චර හෙව්වත් ඒගොල්ලන්ට මොනවාවත්ම හොයාගන්න බෑ. ආයතනයේ සියලු කටයුතු බලන්න වෙනමම කමිටුවක් පත් කරලා තියෙනවා. ඒවා ඔක්කොම බලනවට මට මගේ ගෙවීම નિયમિત වෙලාවට ලැබෙනවා. ඔයාට වයස අවුරුදු 22ක් වුණාම මේ ඔක්කොගෙම උරුමකරුවා වෙන්නේ ඔයා. එතකම් බාරකරු ලෙස මම කොටස් පාලනය කරනවා. දීපානිගේ දැස් පෙරේරා මහතා වෙත යොමු වුණා. සුමන, අපි දැන් එයාට මොකද කරන්නේ? මම දන්නවා. පෙරේරා මහතා කිව්වා. මම නිහඬවම ඔය ඔක්කොම බලන් හිටියේ. මට නිලන්ත සේරම දේවල් කිව්වා. නමුත් මට අවශ්‍ය වුණේ ඔයා මේක තේරුම් ගන්න එක. දැන්දුව ඔයා මේක තේරුම් ගන්න තියෙන නිසා අපි එකට පොඩි සැලැස්මක් හදමු. ඔයා සුමනට කිසි වෙනසක් පෙන්වන්න එපා. දීපානි මන්දිරයට ආපසු පැමිණි විට සුමනාගේ උපාය තවත් වේගවත් වුණා. රෝහණ ව්‍යාජ අත්සන් සකස් කිරීමට පටන්ගෙන සුළු ගිණුම් වලින් සියුම් ලෙස මුදල් මාරු කිරීමට පටන්ගෙන තිබුණා. මනෝරිද ඇගේ භූමිකාව ඉටු කළේ දීපානි සමග මිතුරු වීමට උත්සාහ කරමින් ව්‍යාජ උණුසුම් සහ නිෂ්පලෝපදූප වලින් ඇගේ අවධානය වෙනතකට යොමු කිරීමේ අභිලාෂයෙන්. නමුත් දීපානි වෙනසක් පෙන්වුවේ නැහැ. හිමින් සීරුවේ සටහන් තබා ගැනීමෙන් නොදැනුවත්කම මවා පෑවා. කෙසේ වෙතත් තිරය පිටුපසින් සිට පෙරේරා මහතා සාක්ෂි සියල්ල රැස් කළා. ඊළඟ සති කිහිපය තුළ සුමනා සහ රෝහණ ඔවුන්ගේ ඊළඟ පියවර ගත්තා. ඔවුන් ව්‍යාජ ලේඛිකාවක් ගෙනවිත් සූක්ෂම ලෙස වතුයාය රෝහණගේ නමට පැවරීමට ව්‍යාජ ලිපි ලේඛන සකස් කළා. ලියකියවිලි අත්සන් කිරීමට නියමිත දිනයේදී පෙරේරා මහතා CID නිලධාරීන් දෙදෙනෙකු සමග දැනුමකින් තොරව හදිසියෙම පැමිණියා. සුමනා, රෝහණ සහ ව්‍යාජ ලේඛිකාව අධ්‍යයනකාරයේ රැඳී සිටියේදී හමු වුණා. ඔවුන්ගේ දිගටම ප්‍රශ්න කරා. එම ලියකියවිලි ව්‍යාජේවා බව ඔවුන්ට පිළිගන්නට සිදු වුණා. ඔවුන් අත්අඩංගුවට ගත්තා. මේ සියල්ල දීපානි දොර ළඟට වෙලා සංසුන්ව බලා සිටියා. ඔවුන් රැගෙන යනකොට සුමනා කඳුළු පිරිදෙනතින් දීපානි දෙසට හැරුණා. මම ඔයාව පොඩි කාලේ ඉඳන් බලාගත්තා. මම ඔයාට ගොඩක් ආදරේ කළා. අනේ අපිව බේරගන්න. දීපානිගේ කටහඬ වෙවුලන්නට වුණා. මගේ අම්මා නැති වුණාට පස්සේ මම ඔයාව මගේ අම්මා වගේ දැක්කේ. ඒත් ඔයා මගේ තාත්තා මට තියලාගේ හැම දෙයක්ම හොරකම් කරන්න හැදුවේ. ඔයා මගේ ධනියටයි ආදරය කළේ. පෙරේරා මහතා උපදේශකයෙකු සහ බාරකරුවෙකු ලෙස සේවය කළ අතර පසුව දීපානි තම පියාගේ සියලු ආයතනවල කළමනාකාරීත්වය භාරගත් අතර වසර ගණනාවකට පසු දීපානි ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය ව්‍යාපාරික නායිකාව බවට පත් වුණා. ඇය කලින් ඉගෙනගත් පාඩම ඇගේ මතකයේ සෑමදාම සැඟවී තිබුණා. එනම් විශ්වාසයේ වරක් බිඳී ගිය පසු කැළැල් ඇති කරයි. නමුත් ඔරොත්තු දීමේ හැකියාව කිසි විටකත් උදුරාගත නොහැකියි. වොන්ඩ ක්‍රියේෂන් නාලිකාව වෙත සාදරයෙන් පිළිගනිමු. කතන්දර ජීවමාන වන තැන සැඟවුණු අභිරහස් සිට බියකරු භීෂණය දක්වා ආශ්වාදජනක කතා සිට නවෝත්පාදන දක්වා ආකර්ශනීය කතා සහ නිමක් නැති උද්‍යෝගයෙන් පිරුණු ලෝකයක් ගවේෂණය කිරීමට දැන්ම දායක වන්න.